ජීවිතේට අල්ලපු ගෙදර මිනිස්සු කුණු හරපෙන් බයිනවද? එහෙම පාර යනකොට කවුරුවත් අපිට බැන බැන යනවද මේ පැතිවල නෑ? කවුද බයි? අර මේ පැතිවල පවුල් ප්‍රශ්න නැති හින්දා බයින්න නැතුව ඇති. මං කියන්නේ තියෙන පැතිවල වැඩිපුරම බයින්න සෙනෙහබර ස්වාමියා නැද්ද? කියන පද ගොඩවල් ඉස්සරලම කසාදේ අප්පිරිය වුණේ මොකෙන්ද? මම මෙව්වා පින්නතුනේ ඕන තරම් අහලක් තියෙනවා කියලා තියෙනවා. සමහර අම්මලා නම් කියනවා හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මේ ඇත්ත ඇහුවත් කියේ හාමුදුරනේ ළමයි හින්දා ඉන්නේ කියලා. අප්පිරියාවෙල් ඇයි? හාමුදුරනේ බැඳලා ඉස්සරලම කුණුහරුපෙන් බණපු දවසේ තමයි මොකද්ද වුනේ? අප්පිරියා වුණේ කිව්වා. ඔය මිනිස්සු hina වෙලා හිටියට මිනිස්සු එළියට සතුටින් හිටියට මිනිස්සුන්ගේ ගෙවල් ඇතුලේ පුදුම ප්‍රශ්න වෙනතුනේ. මිනිස්සු ගෙවල් වල හරි පීඩණයෙන් ඉන්නේ. මිනිස්සු ගෙවල් වල හරි ගැටලු වලින් ඉන්නේ. මෙතන මේ තාත්තලත් ඉන්න හින්දා මං අහන්නේ මේ වෙනකොට කී ගමනක් විතර තඩි ගහලා ඇද්ද? කාටද? නෑ නිකන් ඔය ඉන්න ගමන් හිතන්න ලොකුවට ගන්න එපා. නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. උපදීන සම්මත ජාතියකටවත් මනුස්සාත්මයක උපදින්නේ නැහැ. වාචාය සංවරෝ සාදු මිනිස්සුන්ගේ වචනවල බොහොම කටක් ඇරලා මොකක් හරි කියනවා නම් කියන්න ඕනේ. කාගේ හරි සිතට, කාගේ හරි යහපතට, කාගේ හරි පැවැත්මට. අපේ ගෙවල් වල කටක් කරලා මොකක් හරි කිව්වොත් මොකේද? එහෙම හිත නිවෙනවද ගෙවල් වල කට්ටිය කතා කරනකොට? වැඩිපුරම ලේ ටික පිච්චි ළඟත් එක්ක දෙරි ගිහලා තියෙන ගෙදර ඉන්නකොට නෙමෙයි. අම්මලා ගැහෙනවා පින්නතුනේ සමහරක් වෙලාව. තාත්තලා කොල්ලට අවුරුදු 21කින් උඩ නම් දෙන්නම බලාගෙන ඉන්නේ මොකේද? කොයි වෙල මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැද්ද? නෑ ඇත්තටම යහන. බොහෝ පැතිවල ළමයි පින්නතුනේ මේ පොඩි ළමයි අවුරුදු 16 17 පෙති බොනෝ හරියටද? ගෙවල් වලට හොයන්නත් බෑ. හැන්දෑවට සේරම එක්කහුවලා මොකද කරන්නේ? ඔයස ලෝකේ නැති ජරා ගොඩවල් ගන්නවා. මම මේ තරුණ මහත්තුරුන්ට ආදරණීය දරුවන්ට කිය බොහොම කරුණාවෙන් කිය ජීවිතේ හොඳට පුරුදු වෙන්න. ළමයින්ගෙන් අහනකොට ළමයි කියනවා හාමුදුරනේ ආතල් එකට කරන්න කියලා. අම්මට තාත්තට මෙතන ඉන්න කියන්නේ ගෙවල් වල දරුවන්ගේ පෞරුෂය බිඳින්න එපා. ගෙවල් වල දරුවන්ගේ ආත්ම ගෞරවය නැති කරන්න එපා. ගෙවල් වල වැඩිපුරම කරන එකක් මොකක්ද? දරුවෙකුටත් ආත්ම ගෞරවයක් තියෙන්න ඕනේ. දරුවෙකුටත් පෞරුෂයක් තියෙන්න ඕනේ. ගෙවල් වලින් ඉස්සරලම කරනවා. ළමයාට අවුරුදු 15 16 එනකොට නේ ඔය සමහරු කියනෝ නේද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කියනවා. සමහර තාත්තා මගේ මේ ලෙයින් මසින් ජාතක කරපු එකම දුවට මෙන්නතුනේ මේ රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා. රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා. කවුද බයි? තාත්තා. එනිසා මතක තියාගන්න දෙමව්පියන්ගේ ලොකු වගකීමක් තියෙනවා. දරුවන්ගේ ආත්ම ගෞරවය කෙලසන්න එපා. කියන්නේ නැද්ද ළමයිට තොපිට මගුල් විසේ කියලා? දෙමව්පියෝ කියන්නේ එකටම පුරුදු වෙන්න. දරුවන්ට හොඳ ආත්ම ගෞරවයක් දෙන්න. ආත්ම ගෞරවය අභිමානය නැති වුනහම කොල්ලෝ මොකද කරන්නේ?
එවර වෙන කොහෙන්වත් ළමයි කියනවා හාමුදුරුවනේ අපේ අම්මයි තාත්තයි අපිට ආදරේ නැහැ කියලා. දරුවොත් එක්ක හොඳට මොන හොඳක්ද පින්නතුනි බඩේ ඉන්න කාලේ ඉඳන් කුණු හරප කියනවනේ ගෙවල් වල. පළවෙනි ළමයා හම්බෙලා දෙවෙනි ළමයා හම්බෙනකොට දැන් මේ ඉන්න අම්මලා තාත්තලව කල්පනා කරන්න ඕන බණ අහන ගමන් මොනවාද මම මගේ බිරිඳට බබා හම්බෙනකොට කුණු හරපෙන් කී පාරක් බැලලා තියනවාද අම්මලා කල්පනා කරන්න ඕන මොකද්ද දැන් නම් ඔපත්තියන් වෙලා ඇත්තේ අර කියනවනේ අම්මලා ඉක්මනට හුරු වෙනවා නැතුව බැරුව යනවා ඒ හුරු වෙන එක පත්තියන් වෙන එක ජනශ්‍රුතිය කියනෝනේ හැමදාම මිනිහගෙන් ගුටි කාපු ගෑනිට දවසක් හරි ගුටි කෑව නැත්තම් මෝල් ගහයකට පෙරලා ගන්නවා කියලා. ඒවා තණ්ඩපත්තිය ඒවා හුරුයි. සද්ද නැතුව ඉන්නවනේ පින්නතුනේ කියලා ඇවිල්ලා කියවනකොට. ඇයි? හුරු වෙලා. මම මේ අම්මලාට තාත්තලාට කියන්නේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්භාවයේ තුල මේ සංසාරේ කවදානම් අය දරුවෝ හදන්නද? මේ සංසාරේ කවදාය විවාහ වෙන්නද? සංසාරේ කවදාය ප්‍රාර්ථනා කරන්නද? ප්‍රාර්ථනා කරන්න. අදිෂ්ඨාන කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේනනේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අම්මා තාත්තා සහෝදරයෝ වාගේ කල්යාණ මිත්‍රෝ සංසාරෙම ලැබෙන්න ඕන කියලා එහෙම පතන්න පුළුවන්. පතනවාද දැන් ඉන්න සහෝදරයෝ වාගේ සහෝදරයෝ ලැබියන් කියලා? හතුරෙකුටවත් එපා කියයි. දැන් ඉන්න අම්මා තාත්තා සමහර දරුවෝ කියනවා පින්නතුනේ අම්මගේ තාත්තගේ ඉතින් හොඳකම් තමයි දරුවන්ට අප්පිරිය. හාමුදුරුවනේ මේ වගේ අම්මා කෙනෙක් කවදාවත් ලැබෙන්න එපා. අප්පිරිය වෙලා. ඒක නම් පින්නතුනේ අම්මලාගේ ભેද බින්නකම් වැඩි. මොනවාද ભેද බින්නකම්? අර අම්මා තමන්ගේ ගෙදර ඉන්න දරුවන්ට මේක තේරෙනවා. දැන් හිතමුකෝ අම්මා අපි ගාව ඉන්නේ කියලා. අම්මට කන්න දෙන්නේ කවුද? අපි. බෙහෙත් දෙන්නේ අපි. අම්මා ගුණ කියන්නේ කාගේද? අර අවුරුද්දකට සැරයක් එනවනේ සීනි 250 කිලෝමීටර් පැකට් එකයි සරමයි චීත්ත 60යි අරගෙන. ඒ දරුවෝගේ දුවගේ ගුණ තමයි අම්මා කියන්නේ. මේ ගෙදර මේ කන්න දෙන ලේලිගේ ගඳු කේලන් සේරම කාටද කිය? අර කන්න දෙයකට විතර සැරයක් එන උදවියට කියන. ජීවිතේ පුරුදු වෙන්න. ජරාවට ව්‍යාධියට පත් වෙන්න ඉන්න අපි. දරුවෙකුගේවත් හිතක් රිද්දන්න එපා. දරුවෙකුගේවත් පින්නතුනේ මනසට වේදනාවක් දෙන්න එපා. සමහර අම්මලා ඉන්නවා මේ අක්කගේ ළමයින්ගේ හොඳ කියනවා. ඕන් දැන් හිතන ඇති හාමුදුරනේ මගේ ළමයිගේ හොඳ කවදාවත් අපේ අම්මා කියන්නේ නැහැ කියලා. අක්කගේ ළමයි ගෙදර ආපුවාම එවුන් ගෙදර පෙරළුවක් අම්මා මීකන්. අපේ ළමයි අදින් පිගානක් වැටුනොත් එහෙම අම්මා දෙස් දෙවල් පවා තියෙනවා. එහෙම අම්මලා වෙන්න එපා. අම්මලා ඉන්නේ ඇරියස් කවර කරන්න නෙමෙයි. එහෙම තියෙනවා නම් ඒවා ඉතින් ඔය වයසට යනකොට ඇති වෙන ගැටලු සහ ප්‍රශ්න. දරුවන්ට මං කියන්නේ ඒ වයසට වෛර කරන්න එපා. ඒ වයසට අපවාද නගන්න එපා. ජීවිතේ මේ මතෝට කවදාවත් කියන්න එපා මට නම් එපා වෙලා තියෙන කියලා. ඇයි ඒ? වෙනදුන්නේ මේ ආත්මෙ විතරයි යෝග තියෙන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ පාරමිතා පුරන්න විතරයි. මිනිස්සු වෙලා ඉපදුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ
කාරෙන් ඈතර වෙන්න කවදා වෙනකම් මේ දුක විඳින්න අර දැස්සම තිරිසන් ආත්මිකවත් උපදී පින්නතුනි බැරි වෙලාව වතුර ටිකක්වත් දී ගන්නේ කොහොමද ළමයින්ට පුරුදු කරන්න බල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා පුතේ කියන්නේ ළමයිට උගන්වන්න සමහරු ඉන්නවා පින්නතුනි ඔය අර ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නව නේද මොකේද ගෙදර බල්ලට බත් දාලා කනුවට පොළු කැලේ හේතු කරලා දෙන්න අර පිට බල්ලෝ ඇවිල්ලා කයිද පිට බල්ලෙක් ඇවිල්ලා කැවොත් ඒකට ගහනවා එහෙම කරන්න එපා මම අද එනකොට දැක්කා දැන් මෙව මේ සජීවී යන හින්ද යත්තෝ කරන්න දෙයක් නැහැ ඉතින් මම වාහනෙන් බහලා ගිහින් කියන්නේ වාහනේ ඉන්නවා බල්ලා තියාගෙන කඩේකින් ගිලම්පසක් වළඳනකොට මං වාහනේ අර පිට පාරේ ඉන්න පොඩි බල්ලෝ ඉන්නේ එහෙම බල්ලොන්ගේ වෙනසක් නැහැ කෝකත් අය උන්ට බල්ලෝ කියලා නේ කිය මේ ඒ ගෑනු කෙනා ඒ අපේ අම්මා වීල්ලෙක් වාහනේ බහැලා මේ ගල් අරගෙන ගහනවා පාරේ ඉන්න බල්ලොන්ට ඇයි කොල්ලට කෑ ගහලා කියන කොල්ල කඩේට